කොල්ලන්ට සෙක්ස් වලට වඩා ඕනේ රෙස්පෙක්ට් එක කියලා කිව්වොත් මේක බලන්නවා කෙල්ලෙන් නම් ඒදේවා විශ්වාස කරනවා. මං අද කියන්නම් කෙල්ල කොල්ලන්ගෙන් ආදරය කියලා බලාපොරොත්තු වෙන දේ උතනද වරද්දගෙන ඉන්නේ කියලා. මේක බලන්නවා කොල්ලෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් වැදගත් වෙන්නේ කෙල්ලන්ට. ඔයත් කෙල්ලෙක් විදිහට මේ දේවල්ද බලන්න කොල්ලෙක් ගැන හිතන්නේ. ඔයාගේ පාර්ට්නර් ගැන හිතන්නේ. ඔයා හිතන ඇති කොල්ලට සෙක්ස් ඕනේ. අනිවාර්යෙන් යාළුවොත් එක්කලා රවුම් ගහන්න යන්න ඕනේ. නැත්තම් මිනිහට ගේම් ගහන්න ඕනේ. කො නැත්තම් මොකක්ම හරි තවත් කොහේ හරි ඇඩ්වෙන්චර් එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන. ඒ වගේ නම් ඔයාගේ පාර්ට්නර් ඒ වගේ ඇක්ටිවිටීස් වලට ඉන්වෝල්ව් වෙන කෙනෙක් නම් ඔයාටත් ඉන්නේ. ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්න. ගොඩක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ කොල්ලන්ට සෙක්ස් කියන එක තමයි කට්ටිය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් ඇත්ත අපි පිරිමිදියට ඒ දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊටත් වඩා එහා ගිය අපිට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි රෙස්පෙක්ට් එක. නැත්තම් ගරුත්වය. ඇයි මං එහෙම කියන්නේ? එකමඩ හිතලා බලන්න ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාගේ හීන ගැන, එයාගේ අනාගත බලාපොරොත්තු ගැන කියද්දි ඔයාට කවද්ද ඔයා එයාට කිව්වේ ඇත්තටම ඔයාට මේ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මං ඔයාට පුළුවන් තරම් සපෝට් කරන්නම්. මට පුළුවන් විදියකට මං ඔයත් එක්කලා ඉන්නම් කියලා කවදා හරි ඔයා කියලා තියෙද? එහෙම කියලා ඇති. හැබැයි ඔයා ඒක ඇත්තටම මීන් කරාද? ඇයි මං එහෙම කියන්නේ? ජීවිතේ ගොඩක් වෙලාවට කෙල්ලෝ හිතාගෙන ඉන්නවා සෙක්ස් කියන එකෙන් පස්සේ කොල්ලන්ට කිසි දෙයක් ඕනේ නැහැ කියලා. මං අර කලින් කිව්වා වගේ අපිට රෙස්පෙක්ට් එක ඕනේ කොල්ලන්ට. කොල්ලෝ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රෙස්පෙක්ට් කියන එක, ගරුත්වය කියන එක. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්කලා ඔයාට එයාගේ ඩ්‍රීම් එකට සපෝට් කරන්න පුළුවන් නම්, එයාගේ හීනේ ඔයාටත් විශ්වාස කරන්න පුළුවන් නම්, එයා වැටිලා ඉන්න වෙලාවක ඔයාට ඇත්තටම එයා වෙනුවෙන් පොඩි එනර්ජි එකක් දෙන්න පුළුවන් නම් අපි තව පාරක් try කරමු හරි කියලා මොකක්ම හරි දෙයක් වෙන්න පුළුවන් ඔයාලගේ ජීවිතේ ඔයා plan කරලා තියෙන්නේ. ඒ දේ වෙනුවෙන් කෙල්ලෙක් විදිහට ඔයාගේ පාර්ට්නර්ට ඔයා ඒ එනර්ජි එක, ඒ සපෝට් එක, ඒ වචනකින් හරි වෙන ඉන්ස්පිරේෂන් එක දෙන්න ලෑස්තිද? නැත්ද? එහෙමනම්